ජිම් කියන්නේ දුප්පත් පිරිමි ළමෙක්. එයාට වයස අවුරුදු 11යි. හැබැයි ඉතින් එයාට දෙමව්පියෝ නම් හිටියේ නැහැ. එයා ජීවත් වුණේ තනියම. එයා ඉතින් අනිත් අයගේ සපත්තු පිරිසිදු කරලා පුංචි මුදලක් හොයාගත්තා. එයා ඒකෙන් තමයි එයාගේ කෑම වියදම හොයාගත්තේ. ඒ වුණාට එයාට කවදාවත්ම නම් බඩ පිරෙන්න කන්න හම්බ වුණේ නැහැ. එකම එක දවසක් සීතල රාත්‍රියක් උදා වුණා. ජිම් තනියම තමයි එයා ඉන්න තැනට වෙලා හිටියේ. ඉතින් එයාට කන්න තිබ්බේ එකම එක පාන් රාත්තලක් විතරයි. ඉතින් එයා එයාගේ වැඩ ඔක්කොම ඉවර වෙලා කෑමට සූදානම් වුණා. එක පාරට එයාට සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. දොරට කවුදෝ තට්ටු කරනවා වගේ එයාට ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා එයා දොර ගාවට ගිහිල්ලා දොර ඇරලා බැලුවා. අනේ වයසක ආච්චි අම්මා කෙනෙක් බඩගින්නට කෑම ටිකක් එයාගෙන් ඉල්ලනවා. ඉතින් එයා කොච්චර කරුණාවන්තද කියනවා නම් ජිම් එයාට කන්න තිබ්බ එකම එක පාන් රාත්තල ඒ ආච්චි අම්මට දෙන්න සූදානම් වුණා. ඒත් ඒ ආච්චි අම්මට ජිම් ගැන ගොඩාක් දුක හිතුණා. ඒ ආච්චි අම්මත් ගොඩාක් කරුණාවන්ත කෙනෙක් හින්දා එයා ජිම්ට කියනවා එයාට ඒක බාර ගන්න බෑ. ඒ පාන් රාත්තල ජිම්ටම තියාගන්න කියලා. ඇය ටික දුරක් දුවගෙන යනකොට එක පාරටම එයා දේවදූතයෙක් බවට පත් වුණා. ජිම්ට හදා ගන්න බැරි වුණා. ජිම් ඇස් දෙක ලොකු කරගෙන ඒ ආච්චි අම්මා දිහා බලාගෙන හිටියා. නමුත් දැන් ඉන්නේ එයාගේ ඉස්සර ආච්චි අම්මා කෙනෙක් නෙමෙයි, දේවදූතයෙක්. ඉතින් ජිම්ගේ කරුණාවන්තකම නිසා ඒ දේවදූතිය ජිම්ට ඇති තරම් සල්ලි දුන්නා. ඇය පොරොන්දු වුණා මුළු ජීවිත කාලෙම ජිම්ට කන්න බොන්න එයා ලබා දෙනවයි කියලා. ඉතින් එදායින් පස්සේ ජිම් කවදාවත් බඩගින්නේ නම් හිටියේ නෑ. ජිම් හරීම සතුටෙන් ජීවත් වුණා.